බණපද ඇහෙනකොට අද වාගේ කාලෙක අපි වාගේ හාමුදුරනමක් බණ කියද්දිමුත් ඔයාලා වැරදි අඩුපාඩු අත්හරිනවා කියන්නේ බුදු කෙනෙක් දහම් දෙසද්දී ඔය සියලු කෙලෙස් නැසන ඔයාලා. මට ඊයේ තාත්තා කෙනෙක් මුණ ගැහුණා. උන්දේ අවුරුදු 50 ගාණක් බීලා උදේ දවල් හවස 3 වරුවෙන් බොනවා කිව්වා. බෝතල් ඇඟේ හලා ගන්නවා කිව්වා. හාමුදුරනේ කොරෝනා කාලේ මොකද්ද අපාය ගැන දිවසින් දුටු බියකරු සසර දේශනා ටික එක දිගට මං ඇහුවා. ඒකෙන්ම නතර කළා කිව්වා. උන්දගේ ඇහි කඳුළු පිරීලා. ඉතින් පින් දෙනවා. තව හරි බුදුම අම්මා කෙනෙක් හම්බ වුණා. මට උන්දලා නිවනට ළඟයි වගේ දැනෙනවා. මං හිතන විදිය වැරදිද දන්නේ නැහැ. අඟුලිමාල සෑය වඳින්න ඇවිල්ලා. සෑය වඳිනවා අඬනවා. මමත් එතන හිටියා. ඊට පස්සේ මාතත් වැඳ අඬනවා. පන්සලේ හාමුදුරන්ට පින් දෙනවා. අපේ පන්සලේ හාමුදුරන්ට මේකම ඇති නිවන් දකින්න පන්සලේ හාමුදුරන්ට මේකම ඇති නිවන් දකින්න කියලා. දැන් සෑයට වඳිනවා මට වඳිනවා පන්සලේ හාමුදුරන්ට පින් දෙනවා. මං ඇහුවේ ඇයි අම්මා එහෙම කියන්නේ කියලා. හාමුදුරනේ මං දැන් වයසයිනේ. මගේ ඇස් දෙක පේන්නේ නැතුව ගියා. හාමුදුරනේ මම මේසි අතගාලා මං කියවපු බණ පොත් ටික සංසාරෙටම බණ කියවලා ඉවරයි කියලා මං එහෙම පොත් ටික සොපින් එක දාලා එහෙම අයිනක තියා තිබ්බා කිව්වා. ඇයි ආයේ කවදාවත් බලන්න බෑනේ. ස්වාමීන් වහන්සේ අපේ පන්සලේ හාමුදුරුවෝ සායනයක් තියලා පන්සලේ අපි වාගේ අම්මලාගේ ඇස් වලට කාච දැම්මා කිව්වා. ඒ නිසා මට දැන් පේනවා කිව්වා. මේ වාගේ උතුම් සෑයක් මට වඳින්න ලැබුණේ ඇස් ලැබුණ නිසා. මට ඇස් දුන්නේ හාමුදුරුවෝ. බණ කියන ඔබ වහන්සේ මට දැක ගන්න ලැබුණේ මට ඇස් පෙනිච්ච නිසා. මට ඇස් දුන්නේ හාමුදුරුවෝ. මං ඒ වෙලාවේ හිතුවා කලින් පෙනිලා පේන්නේ නැතුව ගිහිල්ලා ආයෙ පෙනුම ලැබලා දුන්නාට පස්සේ එයාට මෙහෙම ප්‍රශංසා කරනවා නම් අම්මා සංසාරේ කවදාවත් නොදැකපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක බුදුබණ පදයකින් උන්ද සත්‍ය දැක්කොත් බුදුරජාණන් වහන්සේට කොච්චර ප්‍රශංසා කරයිද? උන්ද බුදු ගුණ කියයි මේ ලෝකෙ හෙල්ලෙන්න. කියනවද නැද්ද? නිවනට ළඟ මිනිස්සු. මට තප්පරේට ඒව හිතුණා. මොන්දට කෙලෙහි ගුණ තියෙනවා.